රණවිරුවන් මේ උත්සාහයේ නිරතව සිටින්නේ පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් ජනතාව එසේත් නැත්නම් යුද මුක්ත කලාපයේ සිර වී සිටින ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ විරෝධාර මෙහෙයුමටයි. 55 වන සේනාංකයේ රණවිරුවන් ඉදිරියට ඇදෙන බිම් තීරය වගුරු බිම් ලඳු කැලෑ සහිත අති දුෂ්කර මාර්ගයක්. කඩා වැටෙන අධික වර්ෂාව විරෝධාර රණවිරුවන් තනාගත් මාර්ග විනාශ කරමින් තත්ත්වය තවත් දුෂ්කර කර තිබෙනවා. ඇතැම් ස්ථානවල පවතින අධික මඩ සහිත ස්වභාවය ප්‍රවාහන කටයුතු වලටද එල්ල කරන්නේ ප්‍රබල බාධාවක්. එක් පසකින් මූදත් අනෙක් පසින් කලපුවත් පීඩා තිබීම හේතුවෙන් වර්ෂාවත් සමග හමායන දැඩි සුළඟ බංකර් වලට යම් අලාභහානි සිදු කර තිබුණා. ඒත් හමායන සුළඟට හෝ කඩා වැටෙන වර්ෂාවට රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය විනාශ කිරීමට නම් කිසිදු අවස්ථාවක් හිමිව නැහැ. වැසි සුළං බාධා නොතකා රණවිරුවන් ඔවුන්ගේ සියලු කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන අයුරු අපට දක්නට ලැබුණා. 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාත් මහවැසි නොතකා රණවිරුවන් සිටින ස්ථාන කරා යමින් ඔවුන්ගේ සියලු පහසුකම් සොයා බැලීම පැසසිය යුතු කරුණක්. සියලු බාධක මැද රණවිරුවන් මේ සූදානම් වන්නේ යුද මුක්ත කලාපයේ ස්ථිර වී සිටින ත්‍රස්තවාදීන් සිර කරගෙන සිටින අහිංසක ප්‍රාණාපකරුවන් මුදා ගැනීමටයි. ලක්වාසී සැමට සාමයේ සතුට සපිරි දීප්තිමත් හෙට දිනක් උදා කරලීමටයි. විරෝධාර රණවිරුවන් මේ වැසි නොතකා ඉදිරියට ගමන් කරන්නේ ලෝක විශාලතම ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක කරන්නටයි. සුරංජිත් දේශප්‍රිය ජීජී ගුණසේන සමග මම කැලුම් ගුණතිලක පුදුමාතලන් උතුර තේවවෙට්ටි ප්‍රදේශයේ සිට